Channel turun. Baru buat ada ni. Dan මේ ජාතික සාමාන්‍යයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අපි මේ ආගමික සහජීවනය ගැන තමයි අපි අද ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. ජාතික සාමාන්‍යයෙන් කොන කුලියට කියපු ගමන් ක්‍රියාත්මක වෙනවා. මේ අද ආගමික නිදහස ගැන කටේ දැනුම් කියන එකක් තමයි අපි අද මේ දුබාර් පෙදුරේ මොකද අපි අද ඉස්සර කරන්නේ. අපි දුන්නේ ශ්‍රී ලංකා ජාතික සාමාන්‍ය ලීගල් දිනවා ඒක පුරිය පිටියේ ඉන්න වැඩියෙන් ලාගෙන තියෙන්නේ මේ ප්‍රෙසිඩන්ට් කෙනෙකුට දෙකේම ක්‍රියාත්මක වෙනවා. ඒක බලන්නේ සුබාධියෝට කලවම ඉන්නා කට්ටිය කොන පොඩ්ඩක් දැනුවත් කිරීමට දානක් කරනවා. තමයි අපි ඉස්සෙල්ලාම ඉතින් මෙහාට ගොඩ වෙලා මම දැන් මට ඒක කරගන්න යන ටීම් දෙකක් යනවා. ආගමික සහජීවනය මේක මේ කුරුණෑගලින් ඇවිල්ලා කරනවා. කුරුණෑගලින් කරනවා. නගර පාත් වෙනම කරනවා. මේ අnder කෙනෙක් කරේ පොත් ඔක්කොම තියෙනවා. අපි මේ ඩෙන්ගු චෙක් කරන්න ඇවින්නේ. ඩෙන්ගු චෙක් කරන්නේ. අපි මේ පොඩි පණිවිඩයක් කරන්නවා. සාමූහික සංවිධානය පිළිබඳව. මෙතන අපේ පාස්ටර්ස්ලා ඉන්නවා. හැම ආගමික නායකයෝ මෙතන ඉන්නවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය සාගෝදය හැමෝම එකතු වෙලා ආගමික සංවිධානය පිළිබඳව කණේ දෙන්නේ. මේ කොටින් හැමෝම ජීවත් වෙනවනේ එකට. නේද? ඒ නිසා මේක පිළිබඳව කණේ තමයි දෙන්නේ. ඉස්කෝලේ ගිහලා ඉවරද? නැහැ ඉස්කෝලේ යනවද? ආගමික නියෝජිත ඉන්නවා සාගෝදය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒ වගේම අපේ ආගමික නායකයෝ හැමෝම එකතු වෙලා මේ ආගම පිළිබඳව සමාජීය නඩකන්නේ. බලන්න. කවුරුත් නැද්ද? නෑ එන්න ඕනේ නෑ අම්මා කමන්නේ. අපි අම්මා කුලියාපිටිය ගොඩක් අය ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ මේ පාස්ටර් කෙනෙක් ඉන්නේ. හැම ආගමකම නියෝජනය කරමින් තමයි අපි ආගමික වශයෙන් හැමෝම හැම ආගමක නියෝජනය කරමින් කමිටුවක් තියෙනවා කුලියාපිටියේ. ඒ කණ්ඩායම තමයි ඇවිල්ලා බෙදිලා මේ පණිවිඩය දෙන්නේ. දැන් මේ පැත්ත ගත්තොත් හැමෝම එකට ජීවත් වෙනවා නේද? සිංහල දෙමළ මුස්ලිම් නේද? මේ හැමෝම එකට ජීවත් වෙන්න ඕනේ කියලා තමයි අපි පාරක් තියනකොට දෙන්නේ කියන දෙපැත්ත ගෙවල් දෙකට බෙදාගෙන ගියේ දෙකට ඉක්මනින් ඉවර කරන්නේ. මේක ඉවර කරනවා. මෙහෙන් ගිහිල්ලා යන්න මෙතනින් ගිහිල්ලා ඔහොම කරකිලා අතෙන් වෙන්න පුළුවන්. මෙහෙන් ඔහොම කරකිලා ඔය කෙරවල පාරේ අර මෙතන වල දැන් හැරලා දෙන්න පුළුවන්. අපි සම්පූර්ණ ගිහිල්ලා බෑ. පාරක් සම්බන්ධ මෙහෙන් ගියාට බෑ. මෙහෙම හැරියෝ මෙහෙම එන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. දැන් අපි අර පැත්තේ යනවා තමයි හොඳ නේද? එහෙම ඔය ඔයාලට මෙහෙ ටීවී එකේ බලන්නේ ඒ මොකද මිස්සේ අයින් ගා ගන්න ඕනේ කට පුළුවන්. අපේ ගමේ කවුරුත් ගහ ගන්න. ආන් එහෙම තමයි ඉන්න කියලා අපි කිල්ලා හිටින්නේ. සමගියෙන් අපිට හැම ආගමක්ම එක කට්ටිය එකතු වෙලා සුවපත්යෙන් සමගියෙන් අපේ මෙහෙ තියෙනවා. ඒ කියලා තව කෙනෙකුට දෙන්න. මෙතන ඉන්නවා පොලිසිය අය ආගමික හැම ආගමිකම ආයෙත් ඔෆිස් එකට යනවා දැන් කොහෙද යන්නේ මේ? මම මේ යනවා වතුර ටැංකියක් ගන්න. වතුර ටැංකියක්. இனங்களுக்கிடையிலான மத ஒற்றுமை சம்பந்தமாக வந்திருக்கிறாங்க. இதில் போலீஸால் இந்த ஏஜி ஆஃபீஸ் ஆட்கள் அதே மாதிரி உங்களோட கிராம உத்தியோகத்தர் அது போன்ற எல்லாரும் வந்து எல்லா மதங்களும் ஒன்றிணைந்து செயற்படணும், இனங்களுக்கு இடையிலான மதங்களுக்கு இடையிலான ஒற்றுமை ஏற்படணுன்றதுக்காக வேண்டி ஒவ்வொரு வீடாக போயிட்டு நாங்கள் இந்த ஹேண்டில் கொடுக்குறோம். உங்களுக்கு டைம் இருந்தால் அதை படிச்சுட்டாங்க. நன்றி, ரொம்ப நன்றி. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සර්වෝදය කස්ටියන් එකතු වෙලා අනිවාර්යයෙන් හම්බුයි. සමාජානේ ජීවත් වෙන්න ඕන කියලා. හැමෝටම දෙනවා විමලායට දෙන එක. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සර්වෝදය එතකොට පොලිසිය හැම ආයතනකම හැම ජාතියක්ම මෙතන ඉන්න හැම ආයතනකම ඉන්නවා. ඔක අපි සමාජානේ ජීවත් වෙන්න ඕන කරන දේවල් තමයි ඉති කියන්නේ. அப்படி வந்து இந்த இனங்களுக்கு மதங்களுக்கு இடையிலான ஒற்றுமை நடக்கணும். எல்லாரும் சிங்கள ஆட்கள், முஸ்லீம் ஆட்கள், தமிழ் ஆட்கள், கிறிஸ்டின் ஆட்கள் எல்லாரும் ஒன்றிணைக்கணும்னு ஒரே நோக்கத்துக்காக வேண்டி நாங்கள் ஒவ்வொரு ஊரில் போயிட்டு இந்த ஹேண்டில் கொடுக்குறேன். இதில் வந்திருக்கிற நிறைய பேர் வந்திருக்கிற ஒவ்வொரு மதங்களை சேர்ந்தவங்க, இனங்களை சேர்ந்தவங்க, பொலிசால நம்மளோட கிராம உத்தியோகத்தர் எல்லாரும் வந்திருக்கிறேன். எல்லாருக்கும் கொடுத்தது மட்டும் அண்ணா men අපි අන්තර්රාජ්‍ය කමිටුව සර්වෝදය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය එතකොට ගොඩක් අය එකතු වෙලා ඉන්නේ. කොහොම එකතු වෙලා ඉන්නේ මේක කියවලා බලන්න. ඔක්කොම එකතු වෙලා සමාදානම් මේ පල්ලි යනවා. අපේ අම්මා පල්ලි යනවා.
ලියපිට කල්ලිය ගාවට මම විතරයි බුද්ධ ධර්මයේ කමන්නේ ඒක තමයි වෙන්න ඕනේ. සමගියෙන් ගමේ ඉන්න සියලු දෙනා සංගීතය ගෙදරම තියෙනවා නේද? ඔය පල්ලියට දන්නේ? ඔය පල්ලියට දන්නේ මහත්තයා? මහත්යන් ලියපිට කල්ලියට මට WhatsApp එකෙන් වගේ பண்ணணும் எல்லாரும் முன்னுக்கு வாழணும் என்ற ஒரே ஒரு நோக்கத்தில் ஒவ்வொரு ஊடா போயிட்டு இந்த ஹேண்டில் கொடுக்குறேன் අපි අන්තරාජික කමිටිය හැම ආගමක් වටේ ඉන්න හැම වඩි ආයතනකම කට්ටියක් ඉන්නවා. ඒකේ තියෙන්නේ අපේ පුංචි වණීල ආණ්ඩු කරගන්න ඕනේ කියලා. සමාදානෙ ඉන්න කියලා. ඒක කියන පොඩ්ඩක් දෙනවා කියලා තව කව හරි දිනුම් කරා. පොඩ්ඩක් ස්තුතියි. ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් අයට නෝ අපි වෙසක් කුඩු පත්තු දෙනකොට යාළුවා පත්තු දෙනවා. ඔව් අපිට ඕනේ තවත් ඒක වර්ධනය කරන්න හැමදාම නොකඩි ඒ සම්පූර්ණ ඒක දෙද්දි මෙතනින් යන්න බෑ අර පැත්තෙන් එයාලගේ ඒ ගෙදරත් අපි ඔයාලා මෙතන එකෙන් තේරෙන්න තනියම ගිහින් වගේ. එයාලා වීඩියෝ කරනකොට ඒවට කැමති නැහැ සමහර කට්ටිය. ஒற்றுமையை வலுப்படுத்தும் நோக்கில் வீடு ஒற்றுமையாக இருக்கிறாங்களா அதுக்காக வேண்டி நாங்கள் எல்லாருக்கும் கொடுப்போம் இதை இங்கே ஆள்கள் குடியாற்றில் இருக்கக்கூடியவங்க ஓ ஓ தெரியும் தெரியும் உங்களை தெரிஞ்சவங்க தான் உங்களோட ஜிஎஸ் மார்களும் இருக்கிறாங்க இதில் கிராம உத்தியோகத்தர்களும் இருக்கிறாங்க இதில் ஓ அப்போ அம்மா போயிட்டு வரோம் நன்றி பாரேன் ආගමකම කට්ටිය මෙතන ඉන්නවා. තමයි වාසිලෙන් රජ්‍ය ආයතන කට්ටියක් මෙතන ඉන්නවා. සර්වෝදේ ඔක්කොම එකතු වෙලා අපි මේ පොඩි සංවිධියාව පිළිබඳ පණිවිඩයක් දෙනවා හැම එකට හොඳින් ජීවත් වෙන්න. හැම ආගමක් කට්ටියම මෙතන ඉන්නවා. අපේ පුංචි කමිටියක් තියෙන එක කියලා තව කාට හරි කියලා දීලා ඒක ඔයාලා කියන්න.